පොඩ්ඩක් හිතලා බලන්න චාලි. ඔයාට චොක්ලට් එකක් ඇතුලේ තියලා ගෝල්ඩන් ටිකට් එකක් හම්බ වෙන්න පුළුවන්. ඒක ඇත්ත. මට හම්බ වෙන්නෙත් එක චොක්ලට් එකයිනේ. ඒකත් උපන්දිනේට. ඔයාගේ උපන්දිනේ ලැබෙන සතියේනේ. අනික් අයට වගේම ඔයාට ටිකට් එකක් ලැබෙන්න පුළුවන් චාලි. එහෙම වෙන්නේ. ගෝල්ඩන් ටිකට් එකක් ගන්න පුළුවන් වෙන්නේ හැමදාම චොකලට් ගන්න සල්ලි තියෙන ළමයින්ට විතරයි. චාලිට චොක්ලට් එකක් ලැබෙන්නේ අවුරුද්දට සැරයයි. කවදාවත් හරියන්නේ නැහැ. ඕනේ කෙනෙකුට අවස්ථාවක් ලැබෙන්න පුළුවන් චාලි. ඔන්න මං දැන් කිව්වා. පළවෙනි ටිකට් එක හොයාගන්න ළමයා මං කියන්නේ මහත ළමේ. ඔගස්ටර් පොඩ්ඩක් මේ පැත්තට හැරෙන්න. මං ඕංක චොක්ලට් එකක් කනකොට මට මොකක්ද එකක් හැපුණා. ඒක චොක්ලට් නෙමේ. කජු රට කජු බටර් ආමන් බටර් වේපර්ස් නැත්නම් කැරමල් රටයිනි. මම ඒක එළියට අරන් බැලුවා. එතකොට බලනකොට ඒක ගෝල්ඩන් ටිකට් එකක්. ඔගස්ටර්ස් කොහොමද ඔයා ඒක සැමරුවේ? මං තව චොක්ලට් කෑවා. අපි දැනගත්ත ඔගස්ටස් ගෝල්ඩන් ටිකට් එක හොයාගනි කියලා. එයා දවසකට චොක්ලට් ගොඩක් කනවා. ඉතින් එයාට ගෝල්ඩන් ටිකට් එකක් හම්බ නොවුන නම් තමයි පුදුමයි. එක ටිකට් එකක් හොයාගත්ත නිසා දැන් ඉතින් තරම් මං ඔක කලින්ම කිව්වනේ. හරිම කෑදර ළමෙක් වගේ. දැන් තව ටිකට් 4යි තියෙන්නේ. එකක් හොයාගත්ත නිසා සමහර නගරවල දැන් හැමෝගෙම උනන්දුව වැඩි වේවි. ඉතා දිගු පෝලිං අපට දක්නට ලැබෙනවා. වෙරුකා මේ අපේ නම යකුරු කියනවද? VERUCA Verka salt. මගේ පුංචි වෙරුකා අයාට මේ ගෝල්ඩන් ටිකට් එකක් ඕනේ කිව්ව ගමන් මම පුළුවන් තරම් වොන්කා චොක්ලට් සල්ලි වලට ගත්තා. දහස් ගණනින් දසදහස් ගණනින් මට තියෙන රටකජු ව්‍යාපාරයක්. මම මගේ සේවිකාවන්ට කිව්වා සුබ උදෑසනක් නෝනාවරුනි. දැන් ඉඳලා ඕගොල්ලෝ මේ රටකජු පොතු ගලවන එක නවත්තලා මේ වොන්කා චොක්ලට් වල කවර ගලවන්න පටන් ගන්න. දවස් 3ක් ගිහිල්ලත් අපිට කිසිම දෙයක් ලැබුණේ නැහැ. මගේ පුංචි